හලෝ ගයිස් ජයවෙන්න ඕනි සුබ වෙන්න ඕනි ඔයාලා හැම දිනාටම. ඉතින් අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න කියලා හිතුණා. අද එයාපෝට් යන ගමන් ඉන්නේ අලුත් ටුවර් එකක් පටන් ගන්න. අද ටුවර් එකේ පළවෙනි දවස අද යන්න තියෙන්නේ එයාපෝට් එකෙන් අරගෙන කෙලින්ම දඹුල්ල පන්සල පෙන්නගෙන අවරණට වාහනේ ඩීසල් අඩු වෙලා තිබ්බේ. ඉතින් ඩීසල් ටිකක් වාහනේට ගහගෙන අපේ එයාපෝට් යන්න තමයි හදන්නේ. මේ ටුවර් එක මම යන්නේ අයියත් එක්ක. ඒ හින්දා මට තියෙන මගේ පාර්ට් එක තියෙන්නේ ඩ්‍රයිවිං පාර්ට් එක. ඩ්‍රයිවිං පාර්ට් එක කියන්නේ ඉතින් ලොකු වගකීමක්. මොකද අපේ රටට එන සංචාරකයින්ට කිසිම කරදරයක් නැතුව ඒගොල්ලොන්ගේ ගමන ඉවරනකම්ම ඒගොල්ලොන්ව පරිස්සමට එක්ක යන්න දෙන්නේ මට. ඉතින් දැන් එයාපෝට් එකේ ඉන්නේ. එයාපෝට් එකේ කාර් පාක් එකට යන ගමන් තමයි අයියෝ මැස්සුවා. අයියා ගියා ගෙස්ලට පේෂන් කරන්න. මම ඉතින් වාහනේ දැන් කාර් පාක් එකට දාගන්න හදන්නේ. මේකෙන් තමයි එයාපෝට් කාර් පාක් එකට ඇතුල් වෙන්නේ. මම නම් ගොඩක්ම වාහනේ නවත්තගන්නේ දකුණු පැත්තට යන්නේ. මොකද ඒක ලේසි වාහනේ ආයෙ එළියට ගන්න ගියාම. දැන් වෙලාව 6:04යි. නිස්කැපේ එකක් ගියන් බීලා අයියා කෝල් එකක් දෙනකන් තමයි බලාගෙන ඉන්නේ දැන්. බැගේජ් ටික ඔක්කොම හයට දාගෙන කීයක් තියෙනවද ඔක්කොම හරිද කියලා බලලා අපිට දඹුල්ලට යන්න තියෙන්නේ. එහෙනම් දඹුල්ලේ ඉඳන් හම්බෙමු. ඔන්න ඉතින් අපි දඹුල්ලට ආවා. දැන් දඹුල්ලේ තමයි ඉන්නේ. එයාලා පන්සලට ගිහින් එනකන් මම වාහනේ පාක් එකේ නවත්තගෙන දැන් එයාලා එනකන් තමයි බලා ඉන්නේ. ඒගොල්ලන්ට අද ගොඩක් ටයර්ඩ් කියලා කිව්වා. ඒ හින්දා අපි මෙතනින් එහාට කෙලින්ම හොටෙල් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් හොටෙල් එකට යනින් ගමන් තමයි ඉන්නේ. මේ හොටෙල් එක තියෙන්නේ හඹරන. මම පළවෙනි පාර්ට් තමයි මේ හොටෙල් එකට යන්නේ. අපි ගිහින් බලමු හොටෙල් එකත් කොහොමද කියලා. දැන් හොටෙල් එක ළඟ ඉන්නේ. මේ තමයි හොටෙල් එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඇත්තටම හිතුවට වැඩිය මාරම ලස්සන හොටෙල් එකක් තමයි මෙතන. දැන් ගෙස්ලා යාලගේ රූම් වලට යන්න රෙඩි වෙන ගමන් ඉන්නේ. මමත් ඉතින් දැන් මට රූම් එකක් දාගන්න ඕනි. දැන් මට රූම් එකක් දාගන්න යන ගමන් ඉන්නේ. ඇත්තටම මෙතන නම් මාරම ලස්සන තැනක්. පේනවනේ view එක. මේ තියෙන්නේ මගේ රූම් එක. මේ පැත්තට පට්ටම රස්නයක් තියෙන මේ දවස්වල. රස්න වැඩි හින්දා මුලින්ම අපි AC එක ඔන් කරලා රූම් එක පොඩ්ඩක් කූල් වෙන්න තියලා එළියට යමු. පොඩ්ඩක් view එක බලන්න. මේ වීඩියෝ එක මම පස්සේ තමයි වොයිස් කරන්නේ. පාඩු නම් ගොඩක් තියෙන්න පුළුවන්. මොකොත් හිතන්න එපා. මේ බලන්න මේ පැත්තේ view එක මාරම ලස්සනක් තියෙන්නේ. මෙතන වෙල්ලෑයක් තමයි තියෙන්නේ. අලි වැටකුත් ගහ දිනවා. මං හිතන්නේ මේ ඒරියා එකේ අලි ඉන්නවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න.